එතකොට අපි සාමාන්‍යයෙන් ලංකාවේ ඕල් ඉවර ගාද්දි 16 17 වගේ වෙනවා 16. එතකොට 16 ආවට පස්සේ 17 ගම ෆවුන්ඩේෂන් ඉවර 17 18 19 20 වෙද්දී ඉංජිනේර් හරි පාත් එකකින් ආවනම් වයස අවුරුදු 20 වෙද්දී ඉන්ටර්නැෂනලි රෙකග්නයිස්ඩ් ප්‍රොෆෙෂනල් ඉංජිනේර් කෙනෙක් වෙලා ඉවරයි. මොකද ඒ පාත් එක හරියට එන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ ළමයි ඩිග්‍රී එකක් සිලෙක්ට් කරගන්න බලන්න ස්පෙෂල් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ඉංජිනේරින් ඩිග්‍රී එක ඇක්‍රෙඩිටඩ්ද කියලා. මොකද ඉංජිනේරින් ඩිග්‍රී එකක් ගත්ත පළියට එයා ඉංජිනේර් නෙමෙයි. it's just a degree, you know, just a degree. එතකොට අපි හරියට බලන්න ඕනේ මේ ඩිග්‍රී එක ඇක්‍රෙඩිටඩ්ද කියලා. ඇක්‍රෙඩිටේෂන් එක මත තමයි ඔයාලා යන පළවෙනි ජොබ් එක සිලෙක්ට් කරන්නේ. මොකද මෙහි ආවට පස්සේ අපි මම මේ මෙන්ෂන් කරන්නේ 25 බව කට්ටිය නෙමෙයි. මම ටාගට් කරන්නේ අර youth gang එක 16 to 25 වෙනකම් 24 5 වෙනකම්. එතකොට අපි ඒ කාලේ ගේම් කරපු එක්ස්පීරියන්ස් එක පොඩක් අඩුයි. මොකද ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් කොහොමද නැතිව තරන්නේ. එතකොට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ජොබ්ස් වලට ඇත්ත අපි ලංකාවේ එක්ස්පීරියන්ස් ආවම මේක එච්චර කන්සිඩර් කරන්නේ නැහැ. මොකද අපිට බෝඩු දාන්න බලන්නේ. මොකද එහෙම කලින් කන්සිඩර් කරලා තියෙනවා. බට් now දන්නවනේ අර අනිත් රටවල මම රටවල් මෙන්ෂන් කරන්නේ නැහැ. අනිත් ඒෂියන් කන්ට්‍රීස් වල අපේ වටේ තියෙන කට්ටිය කේකව කරලා දැන් හොර සර්ටිෆිකේට් ගහලා මේවා කරලා දාලා now දැන් ඒගොල්ලෝ ලංකාවේ කියන්නේ අපේ රටේ අපේ ලෝකල්ස් ඒගොල්ලෝ කන්සිඩර් කරනවා අඩුමද අඩු හොඳට පාඩි මම දන්න විදිහට ගොඩක් අය අඩුයි මම කියන්නේ बहुत रहेगा ओके सो देन अगर අපි අර ප්‍රොෆෙෂනල් විදිහට යනවා ඕකේ බට් මේගොල්ලෝ දැන් ඒගොල්ලෝ අපි ප්‍රොෆෙෂනල් විදිහට දුන්නත් ඒගොල්ලෝ අපේ බලන පැත්ත පොඩ්ඩක් වෙනස් මේගොල්ලෝ මෙහෙමනි කියලා හිතා බලන්නේ because of that reason right එතකොට තමයි එහෙම තමයි එතන වෙන්නේ. එතකොට අපි ඉන්ජිනියරින්